The Hungry Boy. Hello guys, අදත් මම අරන් ආවා අලුත් වීඩියෝ එකක්. අද මම වීඩියෝ එකෙන් අරන් ආවේ කොත්තුමි කොරියන් රාමෙන්. ඔයාලා හැමෝම ආසයින් කොත්තුමි කොරියන් රාමෙන් කන්න. මම කලින් මේකේ අනිත් එක්ක කාලා තිනවා මේ ෆ්‍රී මැකින් ගහන එක. ඒ අනිත් එක්ක කාලා මේක කාලා නෑ. ඉතින් අද මාත් එක්ක ඔයාලත් දැන් මේක හදන්න. guys, ඔයාලා දැක්කනේ මම කැම හැදීමේ හැකියාව. හරි. මෙහෙම තමයි අපි හදාගත්තේ. මේ හදාගත්ත එක මෙහෙම තමයි තියෙන්නේ. අපි දැන් මේකට දාගමු. හරි ඉතින් ඔහොම තමයි තියෙන්නේ මේ කැම එක. අපි දැන් කමු. රතු පාට පැකට් එක තරම් සැර නැහැ. ඒ වුණාට මේක රහයි. I think ඇත්තටම රහයි. රතු පාට පැකට් එක තරම් නැති වුණත් අර කොත්තුමි එක රහයි. කොත්තුමි එක වගේ රහයි. ඊටදී පොඩ්ඩක් ඉතින් අර චුට්ටක් සැර ගතියක් තියෙනවා. ලොකු සැරක් දෙන්නේ චීස් රහයි නේ. මේ චීස් එකනේ. රහයි උතුම්. මේක උනා රුපියල් 300යි. කැමති නම් මං ඉස්සරහට බුල්ඩක් එකේ 3x රාමෙන් එක ඒක කාලා try කරලා ඔයාලට review එකක් දෙන්නම්. ඕනනම් යටින් comment එකක් දාන්න යන්න. මන් දෙන්න ඒක ඕනනම් යටින් comment එකක් දාන්න. ඇත්තටම මේක රහයි. අද වතුරයක් ගෙනාවා. මං හිතුවේ ගොඩක් සැර වෙයි කියලා. ඒ වුණාට මේක එච්චර සැර ආවේ නෑ මට. සැරක් දෙවුන්නේ නෑ. මං හදපු විදිහ වැසිස් දන්නේ නෑ. කොහොමද මේක සැර නෑ. චීස් රහන්න යනවා. අදට වීඩියෝ එක ඉවරයි. අද ඉතින් පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. ඔයාලට ඉස්සරහට ඕනේ වීඩියෝ මොනවද මොන වගේ වීඩියෝ එකක්ද ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඒවා ගේන්න. එහෙනම් බයි.